මැක්සිම් ගෝර්කිගේ තෝරාගත් කෙටි කතාව. මකාර් චුද්‍රා කෙටි කතාව. පිටු අංක 21. 21. හරි. එහා පැත්ත. හරි. ඔහු උපන්නේ මොකටද? පොළව කොටන්නද? තමන්ගේ මිනිවලවත් හරගන්න වෙලාවක් නැතුව මිය යන්නද? ඔහු කවදා හරි නිදහසේ සැප විඳලා තියෙනවද? ස්ටෙප්ස් බිමේ විශාලත්වය ගැන ඔහුට දැනීමක් තියෙනවද? මහ මුහුදේ හීන් හඬ නිසා ඔහුගේ හදවත ප්‍රීතියෙන් ගැහෙනවද? ඔහු වහලෙක්. උපන් දා සිට මැරෙන මොහොත දක්වා ඔහු වහලෙක්. ඔහුට තරමක මොලයක් පෑදුනොත් ඔහු මවිත වේවි. ඔන්න මං දිහා බලපන්. අවුරුදු 58ක් තිස්සේ මල් ළඟ තියෙන දේවල් කඩදාසියක ලියන්න ගියොත් උඹේ ඔය මල්ලේ තියෙන කඩදාසි ඔක්කොම මදි වෙයි. මං නොගිය පළාතක් ගැන උඹට කියන්න පුළුවන්ද? කියන්න බෑ. ජීවිතේ කියන්නෙම රස්තිය අදුව. එක තැන වැඩි කල් ඉන්න එපා. මොකටද එහෙම ඉන්නේ? පේනව නේද? දවල් රෑ වෙනවා. රෑ පස්සේ දවල් එළවෙනවා. අන්න ඒ වගේ උඹත් ඔය හිතේ ඇති වෙන අදහස් පස්සේ එළවන්න ඕනේ. නැත්තම් ජීවත් වෙන්න තියෙන ආසාව නැති වෙයි. මටත් එහෙම වුණා. රාජාලි තරුණය.